සුබ දවසක් හැමෝටම. මම ඔයාලට පෙන්වුවේ නෑ මං හදපු අවමිරිස් පැල ටික. මේ තියෙන්නේ මං හදපු මේ සැරේ අවමිරිස් ගස් ටික. දැන් ඒවා කරල් එහෙම හැදිලා තියෙන හොඳට. මේක ඇවිල්ලා ඉන්දියන් මේ අවමිරිස් එකක් සැරයි. ඉතින් කෑවොත් කෑවම තමයි. ඒ තරම් සැර තියෙනවා මේකේ. මේ දිගටම දාලා තින්නේ ඒ අවමිරිස් එක තමයි. මේකේ තාම මම දාලා තියෙනවා නයිමිරිස් පැල වගේකුත්. ඒ වෙයි තාම කරල් හැදිලා නැහැ. හැදිච්ච පැල දෙක තුනක් තියෙනවා. මම ඒවා පෙන්නන්නම්. මේක ඇවිල්ලා මාළු මිරිස්. මාළු මිරිස් එකක්. ඒ කරල් තුනක් විතර හතරක් විතර ඇවිල්ලා තියෙනවා. තව පොඩි එකක් තියෙනවා. මේ තින්නේ මාළු මිරිස් ඒක පොඩි එක දෙන්නේ නැහැ ලොකුවට පොඩි මාළු මිරිස් එක. එතකොට මේ තින්නේ කොළ පාට මිරිස් එකක්. මේක ලොකුවට හැදෙන්නේ නැහැ. මේ සයිස් එක තමයි මේක හැදෙන්නේ. මේ ඇවිල්ලා සාමාන්‍ය පොඩි මාළු මිරිස් එකක් අරක වගේ නෙමෙයි. ඒකට වඩා මේ මාළු මිරිස් ගහ වෙනස්. සම්පූර්ණයෙන්ම. එතකොට මේ තියෙන්නේ නයි මිරිස් එකක්. මේකෙන් දැන් කරල් දෙකක් හැදිලා තියෙනවා. මෙතන එක කරලක් තියෙනවා. ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියන්න. එතකොට මම දාන වීඩියෝ බලන්න පුළුවන් ඔයාලට. සාමාන්‍යයෙන් මම වීඩියෝ කරන්නේ මම ගෙදර වවන එළවලු ಜಾති ඒවා දානවා. ඒ වගේම සබාදාම සම්බන්ධව තියෙන වීඩියෝ පරිසරේ ඒ වීඩියෝ දානවා. ඔයාලා ඒවට කැමති නම් like කරලා comment කරලා තව කෙනෙක්ට බලන්න share කරන්න කියලා අමතක කරන්න.